පරීක්ෂණ අංක දෙක S1 අත්තන්ද පුල සෝමි මුනේ හිලතාවේ රුවන් වැල කමිනි මොකද කියන්නේ තොරණ ගැන කියනවා පින්බර උපාසික උපාසිකාවියනි අද මේ පින්බර පුසන් පොදින මේ පුණ්‍ය භූමියට අපි රැස්ව සිටින්නේ මහා තොරන් රාජයා සහ මහා දන්සල් රාජයා ඔබ හමුවේ තැබීමටයි අන්නේ ඒ පින්බර අවස්ථාව මා විරුදුවකින් ඔබ හමුවේ තබන පොචොන් සඳයි සඳේලියයි මතියයි යාගේ තොරණයි රත්ත මුළු පුරවරෙලිය කරන දන්සල් කුස්නාරි සුවඳයි දන්සල් නාති මොන කියන මං ගැන පොත වර්ණනා කරනවා කැමරාවේ ගාලිය පටන් ගන්න සුමති මහත්තයා කියන්නේ මේ සුමති අයියා කියන්නේ මා පුදා කල සිට හඳුනන අනිවාර්යෙන්ම තොරන් වල කෙළබැමිණි පුද්ගලයෙක් සුමති අයියාගේ අත්තපනත්ත කිරිකිත්ත පුංචි අම්මා පවා කලේ කුඹුර වැඩ තොරන් වලට බැස්සේ සුමති අයියා මට මතකයි ඒ පිටගමේ දැනට මාස කිහිපයකට ප්‍රථම මේ කළපු මහා තොරන් රාජයා ඒ පිටගමේ උපාසක මහත්තයෙක් ගිහිල්ලා අත මෙහෙක් කොල්ල තිබ්බා විතරයි උපාසක මිත්තනිය තුන් දෙනෙක් යට කරගෙන තොරණ දප්ප ගාලා වැටුණා තොරණ බැලුවේ තොරණ උඩ ඇවිදන්නේ ඇයි කියන්නේ බා අර මං මේක කියන්නේ නැතුව ඒක ස්කිප් කරලා නෙක්ස්ට් එකට යනවා පාලි ලොකෝ ආව විවෘතට මේ පරක් වෙලා තියෙන කට්ටිය කතා කරලා ගන්නකො පිම්මත් උපාසික උපාසිකාවිය අද මේ මහා විශාල තොරන් රාජයාගෙන් නොබනිත පිනීම සඳහා ලොකුයි ඇවිල්ලා තිනවා විවෘතයට ඉතින් පිම්මත් උපාසික උපාසිකාවියනි ළඟට આવොත් ලේසි ඔන්න එහෙනම් ලොකු අයියා තොරණ පත්තු කිරීමට සූදානම් එහෙනම් 1 2 3 අද පන්සල පුරවාගෙන මහ පිරිසක් මෙහි යදෙනවා අම්මා මුත්ත කාලේ දැක නැති තොරණක් අද දකින්නවා සුමති මෙවරි මොකක්ද අර කරලා තියෙන අලුබෙත්තරු වැඩේ ඈ බලපිය අරක තොරණක්ද කියලා ඒ ලස්සනට තියෙන්නේ මිනිස්සු උනත් මුකුත් මල්ලි මේ නායක ආමතුරුන්ටයි මේ ගමේ දායක සභාවටයි මේ ලොකු අයටයි මේ ගමේ එක එක කරි වචනයක් කර කියලා දුවොත් තමා මන් තෝගෙන බලාගන්න හරිද හරි ලොකු අය බය නැති ලස්සනට වැඩේ වෙලා තෝ ගහනවල තොරනේ උඩ කොටු ඈ හරිද දොරනේ හැටි හෝ මොකක්ද මල්ලි පටන් ගන්නේ මොනවා හරි කියහම් මොකද්ද බං බලන්නේ කොට ඇයි මොකුත් නැහැ ඒ මොකක් වගේද උඩ පිස්නේ තනිකම හිස්කම තමයි හිස්කම සහ තනිකම එකේ තියෙන්නේ කියපම් පළවෙනි කොටුවෙන් පෙනෙන්නේ තනිකම සහ දුක් ගින්දර ටන් 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 ටන්